2026 මාර්තු 13 වෙනිදා. අද මගේ ඉස්කෝලේ දෙක ප්‍රෝග්‍රෑම්ස් දෙකක් වැටලා තියෙනවා. ඉතින් මම අද ඒ දෙක බලන්න යන්නේ. එකම දවසේටලා තියෙන නිසා මම හිතුවා බ්ලොග් එකක් කරන්න පොඩි. ඉතින් ෆස්ට් ඔෆ් ඕල් කියන්න ඕනේ මම ඉස්කෝලේ දෙකකට ගියා. එතකොට grade 6 to grade 11 ගියා වේයන්ගොඩ සෙන්ට්‍රල් එකට. A level කරන්න ඊට පස්සේ ගියා ගම්පහ බණ්ඩාරනායකට. ඉතින් අද තියෙන්නේ වේයන්ගොඩ සෙන්ට්‍රල් එකේ annual sport meet එක තියෙනවා. ගම්පහ බණ්ඩාරනායකේ X Fiesta තියෙනවා. X Fiesta 2026. X Fiesta 2026 කියන්නේ ඒක දවස් 3ක් තියෙනවා. අද first day එක තියෙන්නේ. එතකොට අපි ඉස්සෙල්ලාම යන්නේ වේයන්ගොඩ සෙන්ට්‍රල් එකේ ස්පෝර්ට් මීට් එක බලන්න. අද මම ට්‍රේන් එකේ තමයි යන්නේ. යාළුවෝ දෙන්නට කතා කරා ඊයේ දෙන්න ඉන්නේ නැහැ කිව්වා. අපි යාළුවෝ හොයාගමු වෙන ස්පෝර්ට් මීට් එකට ගිහිල්ලා. හරි එහෙනම් ගයිස් අපි දැන් වතුරුවට ඇවිල්ලා තියෙන්නේ. වතුරින් තමයි බහලා ඉස්කෝලේට යන්නේ. දැන් ඉස්කෝලේට යනවා. අර පැත්තේ තියෙන හොර පාර අපි ඉස්සර නම් ඉස්කෝලේදී මේ පැත්තෙන්. අද යනවා හරි පාරේ. යාළුවනේ මම ඉස්කෝලේ ඇතුළට ආවා. අපි හැමදාම මේ බුදු පිළිමයට වැඳලා තමයි ඉස්කෝලේ ඇතුළට යන්නේ. යාළුවනේ මම ඉස්කෝලේට ගියා 9:00 9:40 විතර වෙද්දි. එතකොට ස්පෝර්ට් මීට් එක පටන් අරගෙන ස්පෝර්ට් මීට් එකේ හවුස් ටික ගත්තොත් එහෙම තියෙන්නේ විජය ගැමුණු තිස්ස පරාක්‍රම කියලා. ඔය නිල් පාට කොටියක් කරා යන්නේ තිස්ස නිවාසේ. කහ පාට විජය ගැමුණු රතු පාට පරාක්‍රම කොළ පාට. එහෙම තමයි නිවාසෙට කියන්නේ. මගේ නිවාසෙ ගත්තොත් එහෙම මම හිටියේ විජය නිවාසේ. යාළුවනේ මේ තියෙන ඉස්කෝලේ එන්ට්‍රන්ස් එකේම තියෙන ඔෆිස් එක. මේක තමයි මේන් ඔෆිස් එක. තව ඔෆිස් එකක් තියෙනවා ඇතුලේ පොඩි එකක්. මේක තමයි මේන් ඔෆිස් එක. යාළුවනේ මගේ මේ වම් අත පැත්තේ තියෙන ලයිබ්‍රරි එක. යාළුවනේ මගේ දැන් මේ වම් අත පැත්තේ තියෙන්නේ කැන්ටින් එක. යාළුවනේ මේ තියෙන්නේ එරෝටිකල් සොසයිටි එකෙන් කරන ගුවන් යානා සංදර්ශනය. දැන් නැටුම් කාමරයක් කරලා නෑ මෙහෙම දානවා. අම්මට උඩු යාළුවනේ ඔයාලා දන්නවද එලිමහත් රංග පිළි සංකල්පය? ගොඩක් යුනිවර්සිටිස් වල තියෙනවා වල කියලා එකක්. මේ වල පේරාදෙණිය එහෙම තියෙනවා වල කියලා. ඉගෙන මොරටුවෙත් තියෙනවා. ඉතින් ලංකාවේ ඉස්කෝලවල මම දන්න තරමින් නෑ. වේයන්ගොඩ සෙන්ට්‍රල් එකේ ජනවාරි මුල ඒ කියන්නේ 2026 ජනවාරි මුල හරියේ ඕපන් කරා එලිමහත් රංග පිළි. මේ තියෙන්නේ යාළුවනේ කැන්ටින් එකේ එන්ට්‍රන්ස් එක. මේක තමයි කැන්ටින් එක ඇතුළ. දැන් මං ඉන්නේ බොයිස් සයිඩ් එකේ. මේ බිත්තියෙන් වෙන් කරලා තියෙන්නේ. ඒක ගර්ල්ස් සයිඩ් එක. මේ තියෙන්නේ යාළුවනේ මේන් හෝල් එක.
මේ තියෙන යාළුවනේ සයින්ස් සෙක්ෂන් එක. ඒ ලෙවල් සයින්ස් සෙක්ෂන් එක. මේ තියෙන යාළුවනේ වන උයන. යාළුවනේ අපි දැන් ගොඩක් වෙලා ස්කෝලේ වටේ කැරක ඉඳලා අපි යා ග්‍රවුන්ඩ් එකට බලන්න ලස්සන ඩාන්සින් අයිටම් එකක්. මේක ට්‍රැඩිෂනල් ඩාන්සින් අයිටම් එකක්. මේකට ළමයි 1000කට එහා සම්බන්ධ වෙලා තිබ්බා. මාරම ලස්සන ඩාන්සින් අයිටම් එකක්. ඩාන්ස් කරපු නංගිලා මල්ලිලා ලස්සනට වැඩේ කරා. මාරම ලස්සන නටුවා. වීඩියෝ එක දික්කනේ ඉඳලා තමයි මම කොටස් වශයෙන් කඩලා දැම්මේ. මාරම ලස්සන නටුවා. සුපිරි. දෙකම එක ළඟ ප්ලේ කරපු හින්දා මට ග්‍රවුන්ඩ් එක ළඟට යන්න බැරි වුණා. ලොකු සෙනගක් හිටියා ඒ වෙලේ. ඒකින්ද මම ග්‍රවුන්ඩ් එකේ කෙළවරක ඉඳන් තමයි වීඩියෝ කරේ. යාළුවනේ මේ බිල්ඩින් එකේ තියෙන grade 8 9 classes. 11 වසර පන්ති ටික
ඒ කාලේ මේ උඹලා වන්දියද? ඔව් වන් ඕලෙල් ලිව්වෙත් මේක 11 වසර ආයි. ගර්ල්ස් වෙස්ටර්න් බෑන්ඩ් එකක් ගැහුවා. ඊස්ටර්න් බෑන්ඩ් එකම ගැහුවා. ඊළඟට තමයි ආවේ विद्यालय अपराधिक बालक शिक्षण दूरदाद कंडे अभिमान संप्राप्त्याय में යාළුවනේ ඔන්න අපි මීට් එකේ අවසානයට ආවා. යාළුවනේ අපි ඉස්කෝලෙන් දැන් පිටත් වෙන්නයි හදන්නේ. ගම්පයින් බැස්සා යාළුවනේ දැන් මේ ගෙදර යන ගමන් ඉන්නේ. අවසට දැන් එක්ස්පියස්ටත් තියෙනවා මරු අද දවස සුපිරි ඉඳගන්න හම්බුනේම නෑ. ස්පෝට් මිට් එකට ගිහිල්ලා හිටගෙනම හිටියේ මරු මෙයාලට පේන්නේ හයිවේ එක හදන. ගයිස් අපි කානිවල් එකට යන ගමන් ඉන්නේ. අද පර්ෆෝම් කරන්නේ ඉන්ෆිනිටි. හරි ඉන්න මම පැහැදිලි කරා. 13 වෙනිදා ඇත්තටම පර්ෆෝම් කරන්න හිටියේ යකක්‍රෝ එක්ස්පීරියන්ස් එකේ. එදා රෑ හොඳටම වැස්ස අපිට. ඒ හින්දා මම ඒකට ගියේ නැහැ.
යකකරු බෑන්ඩ් එක පහොම් කරදි මං කියන එකට ඒකින්ද 14 වෙනිදා ඉන්ෆිනිටි ඉතින් මං ඒකට ගියා ඒක වීඩියෝ එක තමයි දැන් මං ගේන්නේ දැන් මම කරන්න හිටියේ 13 වෙනිදා බ්ලොග් එක හැබැයි වේයන්ගොඩ සෙන්ට්‍රල් එකේ එකකුයි බණ්ඩාරනායකයෝ එකට දාන්න ඕන හින්දා මට 13 යකකරු බෑන්ඩ් එක පහොම් කරන එකට යන්න බැරි වුණා හින්දා ඉන්ෆිනිටි එක දානවාද හරි ඒක තමයි දැන් ඇවිල්ලා තියෙන්නේ පවන් ඉන්නවා විශ්ව ඉන්නවා රණේ ඉන්නවා ටිකට් ගත්තා ගයිස් යනවා නම් මේක යන්න ඕනේ මම එකපාරක් ගියා ඒකින්ද ආයෙ යන්නේ නැහැ අන්න ගුමෙලා Thank you. මියුසිකල් එක ඉවරයි දැන් ගෙදර යනවා ඉන්ෆිනිටි එක සෙන්ට්‍රිකේට්ස් වස්ති හනා ශෆා සුපිරිම කොන්සර්ට් එකක් එක
නියමයි සුපිරියට ඩාන්ස් කළා නියම කොන්සෙප්ට් එක මාර ලස්සනට තිබ්බා හරි එහෙනම් මම මගේ vlog එක මෙතනින් නතර කරනවා කලින් වීඩියෝ එක බැලුවා නම් ඒකේ තිබ්බ අඩුපාඩු මේකෙත් තුනා නම් යටින් කමෙන්ට් කරන්න ඒක අඩුපාඩු වුණා ඔව් ඇත්ත මම ඒක පිළිගන්නවා මම ටික හදාගෙන ඉස්සරහට යන්න බලාපොරොත්තු වෙනවා එහෙනම් මම subscribe කරලා නැත්නම් දැන් subscribe කරගන්න like එක කමෙන්ට් එකක් දාන්න ඔයාගේ ආසම් බෑන්ඩ් එකේ නමත් පහලින් කමෙන්ට් කරන්න